අලුත් අයත් පරණ අයත් ආයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අලුත් අය අපිව subscribe කරලා bell icon එක call කරන්න පරණ අය දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අද කතා කරන්න හදන්නේ තවත් හොඳ strong strategy එකක්. ඉතින් මේ මාතෘකාවට යන්න කලින් deriv ගැන කතා කරනවා නම් deriv කියන්නේ ලෝකේ පරණම trading broker අවුරුදු 25ක් පරණ අවුරුදු 25ක් පුරාවට ලෝකයේ වැඩ කරන මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන ඉස්සරහටම ආපු trading broker තමයි deriv කියන්නේ. ඉතින් මේක පරණ කලින් හඳුන්වුවේ binary option කියලා. ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නවා නොදන්න නැත් ඇති. නමුත් දැන් වර්තමානයේ deriv.com කියලා තමයි මේ වෙබ්සයිට් එක යන්නේ. හරි. ඉතින් අපි මේ deriv එකේ තමයි වැඩි හරියක් වැඩ කරන්නේ සහ වැඩි හරියක් අඳුනලා දෙන්නේ. මොකද අනිත් trading platform එක ගත්තම deriv එකේ වැඩ කරන්න සෑහෙන ලේසි. ඒ කියන්නේ trade type තියෙනවා, time period එක කියන්නේ tick minute සතිය දෙක එහෙම පැය දෙක ඒ වගේ අපිට කැමති ටයිම් ෆ්‍රේම් එකක් තෝරගන්න පුළුවන් මේ ඩෙරිව් එක තුළ වැඩ කරන්න. කැමති මාකට් එකක් ක්‍රිප්ටෝ මාකට් තියෙනවා. ඔයාලට මෙතනින් බලන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක් අය දන්නවා මේ ස්ටොක් ඉන්ඩිසස් තියෙනවා, කමොඩිටිස් තියෙනවා. මේ ඕන මාකට් එකක ඔයාලට වැඩ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම MT5 platform එකක් තියෙනවා. මම ඒ ගැන වීඩියෝ එකක් කරලා ඇති. MT5 කියන එකට මෙන්න මෙතන මේ විදිහට ගිහිල්ලා MT5 account එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් හදලා ඒක වැඩ කරගෙන යන්නත් පුළුවන්. right. ඉතින් මෙන්න මේ විශේෂ කාරණා නිසා තමයි අපි deriv කියන trading broker තෝරගෙන තියෙන්නේ අපේ අමතර ආදායම සඳහා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අටපහ රැකියාවක් කරලා එහෙම නැත්නම් රජයේ රැකියාවක් හෝ පෞද්ගලික හෝ ව්‍යාපාරයක් හෝ කරලා යම්කිසි මුදලක් ලබන එකට අමතරව තවත් අමතරව ආදායමක්. ඒ කියන්නේ අපි හොයන රුපියල් 50000ද ලක්ෂ දෙකමාරද කියන මුදලට එහා ගිය මුදලක් තවත් ක්‍රමයකින් හොයන්න පුළුවන් නම් අපිට ඒක සෑහෙන වටිනවා. ඉතින් මේකේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ rise and fall කියන trade type එක. ඒක අපිට tick minute hours කැමති විදිහකට යන්න පුළුවන්. මොකද rise and fall කියන්නේ risk එක සාමාන්‍යයෙන් අඩු හොඳ return rate එකක් තියෙන trade type එකක්. දැන් වෙන trade type ගත්තම අපිට risk එක manage කරන්න පුළුවන්, return rate එක manage කරන්න පුළුවන්. මොනවාද දරි offset හරහා. නමුත් rise and fall කියන එක අපිට බය නැතුව ගන්න පුළුවන් entry එකක් හරියට target කරොත් 95ක return rate එකක් ඇතුව. ඉතින් ඒ නිසා තමයි අපි rise and fall ගැන නිතර කතා කරන්නේ. මේක tick minute විදිහට කරන්න පුළුවන්. ඉතින් මම මීට කලින් වීඩියෝ එක rise and fall robot කෙනෙක් ගැන කතා කරා. ඊට උඩින් වීඩියෝ එක rise and fall strategy එකක් ගැන කතා කරා. අද කතා කරන්නේ තවත් rise and fall 3 minute strategy එකක් ගැන. හරි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආයෙත් මතක් කරන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, bell icon එකත් all කරලා තියාගන්න. මොකද ඔයාලට වටින වීඩියෝ නිරන්තරයෙන් අරන් එන්න අපි සූදානම්ෙන් ඉන්නවා. හරි. ඉතින් සමහරු එක එක ඇප්ලිකේෂන් ගැන කතා කරනවා මේ එච්චර හොයන්න පුළුවන් අච්චර හොයන්න පුළුවන්. හැබැයි මම ඔයාලට අරගෙන එන්නේ ඇත්තටම රුපියල් හොයන්න පුළුවන් දෙයක් ගැන විතරයි. එහෙම බැරි නම් මම ගේන්නේ නැහැ. ඒ වගේම පහසු වෙන්න ඕනේ. ගොඩක් සංකීර්ණ දේවල් කරලා රුපියල් හොයන්න ඒක මම එච්චර අනුමත කරන්නේ නැහැ. මොකද එහෙමනම් අපි කරන රැකියාව අතරින්න වෙනවා. ඒ රැකියාවක් අතරලා අමතර දෙයක් කරනවා කියන්නේ අවදානමක් තියෙන මූලික වැටුප ස්ථිර ආදායම අනිවාර්යෙන් රැක ගන්න ඕනේ. රැකගෙන තමයි අමතර දෙයක් කරන්න ඕනේ. අන්නේ අමතර දෙයක් කරලා ඒක ස්ථිර නම් පමණක් පුළුවන් රැකියාවෙන් අයින් වෙලා දෙයක් කරගෙන යන්න. හරි. ඉතින් අපි මාතෘකාවට යමු. මම ඉන්නේ smart trader platform එකේ. මේක අපි වෙනස් කරගන්න ඕනේ මෙන්න මෙතන මාකට් එක volatility 100 index market එක විදියට 1s market වලට යන්නේ නැහැ. volatility 100 index market එක method එක rise fall මෙතන මිනිත් 3ක් විදියට මේක වෙනස් කරගන්න මම USD 10ම මෙතන තියෙන්න අරනවා. මම ඉන්නේ real account එකේ allow equal කියන තැන tick එක මෙතන දාගන්න. හරි. ඊට පස්සේ ඔයාලා එන්න තව tab එකක් open කරගෙන deriv trading view කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදිහට trading view deriv advanced trading chart and tools කියන එක. මේක මෙතනින් click කරගන්න. ඉතින් මේක පරණ අය deriv එකේ වැඩ කරන දන්නවා මේක කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් අලුත් අයට තමයි මම මේක මේ හැමදේම A to Z කියලා දෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ 24 hours කියන තැනට ඇවිල්ලා මේක click කරගෙන 1 minute වලට මාරු වෙන. මොකද මේ 24 hours කියන්නේ පැය 24 chart එකක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක candle එකක් එක දවසක්. එහෙම නැත්නම් පැය 24ක් විදිහට තමයි ගණන් ගන්නේ. අපි මේක වෙනස් කරගන්න ඕනේ 1 minute විදිහට. right. ඊට පස්සේ මෙතන volatility 25 index කියන තැන click කරගන්න. ඊළඟට ඔයාලා මෙතන මෙන්න මේ 25 delete කරාම මෙන්න මෙතනින් පෙන්නනවා 100 index market එක. ඔයාලා එන්න මෙන්න මේ 100 index market එකට. right. දැන්
ඔයාලා ඉන්නේ volatility 100 index market එකේ 1 minute chart එකේ. right. දැන් අපිට තියෙන්නේ අදාළ indicators ටික add කරගන්න. මෙන්න මෙතන indicators කියන තැනට එන්න ඇවිල්ලා මේක click කරගෙන මෙතන type කරගන්න LRC කියලා. right. මෙන්න මේ liner කියන indicator එක. ඊට පස්සේ නැවතත් මේක අයින් කරලා නැවතත් type කරගන්න LSMA. මෙන්න මේ last spares moving average කියන එක ක්ලික් කරගන්න. ඔන්න ඉන්ඩිකේටර්ස් දෙකක් ඇඩ් කරගෙන ඉවරයි. තව අපි එක ඉන්ඩිකේටර් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒක ටයිප් කරගන්න SMI. මෙන්න මේ SMI ඔසිලේටර් කියන එක මෙන්න මේක ඇඩ් කරගන්න. හරි. ඊට පස්සේ අපිට පොඩි දෙයක් වෙනස් කරගන්න ඕනේ. මෙන්න මේ LRC කියන ඉන්ඩිකේටර් එකේ settings icon එකට ඇවිල්ලා මේකේ color එක black විදියට දාගන්න. line එකේ thick එක ටිකක් වැඩි කරගන්න. right. මේක ඔයාලා කැමති color එකක් දාගන්න. ඊට පස්සේ මෙතන මේ LSMA කියන ඉන්ඩිකේටර් එකේ settings icon එකට එන්න ඇවිල්ලා ඒකෙත් color එක වෙන පාටකින් දාගෙන thick එක වැඩි කරගන්න. ඊළඟට input කියන තැනට ඇවිල්ලා 25 කියන එක 21 කරගන්න. ඊට පස්සේ මේක okay කරගන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාලා එන්න මෙන්න මේ SMIO කියන ඉන්ඩිකේටර් එකට මේ යටම තියෙන ඔසිලේටර් එක ඒකේ settings icon එකට ඇවිල්ලා ඔයාලා මෙන්න මේකේ පොඩ්ඩක් colors ටික් කරගන්න නැත්නම් තද පාට කරගත්තත් කමක් නැහැ. right. මොකද මේක අපිට හරියට බලා ගන්න ඕනේ. right. මෙතන නිල් පාටයි මම ආයෙ දෙන්නම් රතු පාට. නෑ කොළ පාට දෙන්නම්. ටික් එක වැඩි කරගමු. right. එතකොට අපි මේකේ මේ histogram නුත් අපිට බලන්න පුළුවන්. මම මේක කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේක රීඩ් කරන්න කියලා. මේක ගොඩක් ස්ට්‍රෝං. මේක හරියට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ අවස්ථාවක් આવොත් මම එන්ට්‍රි එකක් අරගෙන පෙන්නනවා ඔයාලට. මම ඉන්නේ රියල් account එකේ. මම කලින් එක එන්ට්‍රි එකක් අරන් පෙන්නුවා. ඒ වගේ මේකෙත් එන්ට්‍රි එකක් අරන් පෙන්නන්නම් අවස්ථාවක් આવොත්. right. අපි දැන් බලමු කොහොමද මේක රීඩ් කරන්න කියලා. හරි. මම මෙතනින් පුරුදු විදිහටම ගන්නවා vertical line කිහිපයක්. අරගෙන අපි බලමු. මෙන්න මෙතන මේ අවස්ථාව අපි ගන්නෙ නැහැ. ඊළඟට අපි බලමු මෙන්න මේ අවස්ථාව මේක අපිට ගන්න පුළුවන්. ආයෙමත් ඇවිල්ලා අපිට මෙන්න මෙතන මේක හරියටම තියන්න බෑ ලයින් එක. මේ අවස්ථාව අපිට ගන්න පුළුවන්. ආයෙමත් මෙන්න මෙතන මේ අවස්ථාව ගන්න පුළුවන්. right. මම අවස්ථා කීපයක් ඔයාලට පෙන්නන්නම්. නැවතත් අපිට ගන්න පුළුවන් අවස්ථාවක්. මේකේ මම පෙන්නන්නම් ඔයාලට මම මෙහෙම කරන්නේ ඇයි කියලා. right. මේ අවස්ථාව ගන්න පුළුවන්. පස්සට ගිහිල්ලා බැලුවොත් ආය මේ අපි මිනිත් chart එකේ මේ ලොකු දුරක් පස්සට ආවේ නැහැ හොඳද? right. මම මේ අවස්ථාවන් කීපයක් ඔයාලට පෙන්නුවා. මෙන්න මේක තමයි විස්තරේ. right. ඔයාලට පේනවා මෙතන මාකට් එක උඩට ගිහිල්ලා තියෙනවා. මෙතන මාකට් එක උඩට යද්දී මේ කොළ පාට ඉර ක්‍රොස් කරගෙන නිල් පාට ඉර මෙන්න මෙහෙම උඩට යනවා. Instagram එකත් මේ පැත්තේ පල්ලෙහා තිබ්බ එක මෙහෙන් උඩට යනවා. මෙතනත් තැඹිලි පාට ලයින් එක ක්‍රොස් කරගෙන කළු පාට එක උඩට යනවා. මෙන්න මේ අවස්ථාවේදී අපි 3 minute entry එකක් ගන්නවා. right. මෙතනත් එහෙමයි. තැඹිලි පාට ඉර ක්‍රොස් කරගෙන කළු පාට එක උඩට යනවා. මෙතනත් කොළ පාට එක ක්‍රොස් කරගෙන නිල් පාට එක උඩට යනවා. histogram එකත් පහළට හැදිච්ච histogram එක මේ විදිහට මෙතනින් ඉහළට යන්න පටන් ගන්නවා. right. මෙතනත් එහෙමයි. මේක තා පොඩ්ඩක් ඉර මෙහෙට වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට ආවනම් හරි. right. මෙතනත් එහෙමයි. මෙතනත් කොළ පාටකින් නිල් පාට එක උඩට යනවා. කළු පාට එක මෙතනින් උඩට යනවා. histogram එක මෙතනින් උඩට යනවා. එතකොට මෙතනත් අපි price entry එකක් ගන්නවා. right. මේ අවස්ථාවත් ඒ වගේම තමයි ඔයාලට බලන්න පුළුවන්. මෙතනත් ඒ විදිහට තමයි ඉහළට යන්නේ. මෙතන තැඹිලි පාට එක ක්‍රොස් කරගෙන කළු පාට එක පහළට එනවා. කොළ පාට එක ක්‍රොස් කරගෙන නිල් පාට එක පහළට එනවා. histogram ටික පල්ලෙහාට හැදෙනවා. එතකොට මෙතන අපි
කෝල් එකක් පර්චේස් කරනවා. එතකොට ඔයාලට පුළුවන් මේ ඉන්ඩිකේටර්ස් තුනෙන්ම දෙන සිග්නල් එක හරියට අරගෙන එන්ට්‍රි එකක් ගන්න. රයිට්. එතකොට මෙන්න මේ අවස්ථාව බලන්නකෝ. මෙන්න මේ අවස්ථාවේ රයිට්. මෙන්න මෙතන අවස්ථාවේ මේක ක්‍රොස් වෙලා තියෙනවා. හැබැයි ඔයාලා බලන්න මේ ක්‍රොස් වෙච්ච තැන මෙතන තිව්වොත් මේක ක්‍රොස් වෙලා නැහැ. මේක අපිට ගන්න පුළුවන් ආසන්න වශයෙන් රිස්ක් එකක් අරගෙන. හැබැයි හරියට මේක ක්‍රොස් වෙලා නැහැ. එහෙම වුණොත් අපි මේ එන්ට්‍රි එක ගන්නෙ නැහැ. කියන්නේ අපි මේක රයිස් එකක් විදියට පිළිගන්නේ නැහැ. මෙන්න මෙතන බලන්න. දැන් මේ හැදෙන එක. මෙතන ක්‍රොස් වෙනවා. මෙතන මේක ක්‍රොස් වෙලා ලොකුවට දැන් මෙතනින් පල්ලෙහාට එනවා. මේක ක්‍රොස් වෙද්දි මම එන්ට්‍රි එකක් ගත්තා නම් මට මේක වින් කරන්න තිබුණා. හැබැයි මේ ඉන්ඩිකේටර් එකෙන් දෙන සිග්නල් එක මෙයා අපිට දීලා නැහැ. මෙතන මෙයා මේක ක්‍රොස් කරලා නැහැ. දැන් අපි මෙතන නිකන් වර්ටිකල් එක තිබ්බොත් මේ බලන්න මෙයා ක්‍රොස් වෙලා නැහැ. ඒ නිසා අපි මේ එන්ට්‍රි එක ගන්නෙත් නැහැ. මේක මොන වෙලාවෙත් මතක තියාගන්න කිසිම කලබලයක් නැහැ. මේ දෙකෙන්ම දෙන සිග්නල් එක ගන්න. එතකොට අපිට රිස්ක් එකක් නැතුව ගන්න පුළුවන්. රිස්ක් එකක් නැහැ කියන්නේ රිස්ක් එක උපරිම අඩුයි. දැන් අපි මේ අවස්ථාවේදී එන්ට්‍රි එකක් ගත්තොත් මේකෙන් දෙන සිග්නල් එක බලලා මේක වින් කරන්න සම්භාවිතාවක් තියෙනවා කියමු. නමුත් බලන්න මෙන්න දැන් ආයි කැනල් එකක් හැදෙන උඩට. දැක්කද? දැන් අපි මේ හරියෙන් එන්ට්‍රි එක ගත්තා නම් මෙතන ක්‍රොස් වෙද්දී මේ දෙවෙනි කැනල් එක වගේ සෙට් වෙනවා. සමහරට මේක වින් කරන්නත් පුළුවන්, ලොස් වෙන්නත් පුළුවන්. නමුත් ඔයාලා බලන්න මේ ග්‍රීන් කැනල් දෙකක් තමයි හැදෙන්නේ මෙතන ආයි. රයිට්. හරිද? අපි මෙන්න මේ දැන් මේක ක්‍රොස් කරා නම් ඔන්න මෙතනදී ක්‍රොස් වෙලා නැහැ. මම ඔයාලට ඒක පෙන්නන්න. මෙතනදී ක්‍රොස් වෙලා නැහැ. හරිද? දෙවෙනි කැනල් එකෙන් තමයි ක්‍රොස් වෙන්නේ. මෙන්න මේ කැනල් එකෙන්. එතකොට අපි එන්ට්‍රි ගන්න මෙන්න මේ කැනල් එකෙන්. එතකොට මේක තාම වින් කරනවා කියන තැන නැහැ. හරිද? ඒ නිසා ඔයාලා එන්ට්‍රි එක ගනිද්දී අනිවාර්යයෙන්ම මේ දෙක බොහොම පැහැදිලිව කැපෙන තැනදී ගන්න. ඔන්න දැන් මේක මේකෙන් ක්‍රොස් වෙනවා. හැබැයි මේක වේලාසනින් ක්‍රොස් වෙලා ඉවරයි. ඒතර මේ වගේ අවස්ථාවල එන්ට්‍රීස් ගන්න එපා. රයිට්. ඔයාලට අවශ්‍ය නම් ඩෙමෝ එකේ අරන් බලන්න, ප්‍රැක්ටිස් කරලා බලන්න සාර්ථකත්වයේ 100ට කීයක්ද කියලා. ඒකත් එක්ක ඕගොල්ලෝ ප්ලෑන් කරන්න එහෙම තැන්වල මේක ගන්නවද නැද්ද? සමහරට ඔයාලට හිතෙයි මේ ඉන්ඩිකේටර් එක ඕනේ නැහැ, මේක සක්සස්, මේකෙන් ගන්න පුළුවන්. එහෙම හිතෙන්න පුළුවන්. සමහරට හිතේ මේක ඕනේ නැහැ, මේකෙන් ගන්න පුළුවන්. ඒක ඔයාලා ප්‍රැක්ටිස් කරලා බලන්න. මම ඒකට ඔයාලට උපදෙස් දෙන්න යන්නේ නැහැ. මම හදාගත්ත එක තමයි මම මේ කියලා දුන්නේ. ඒතර මම මේ දෙකෙන්ම බලලා තමයි මේ එන්ට්‍රි එක ගත්තේ. ඔයාලට පේනවා ඇති. මේ දෙකම ක්‍රොස් වෙන තැන්වල අනිවාර්යෙන් වින් එකක් ඔයාලට පෙන්නලා ඇති. මේ කියන්නේ මේ මෙතන මේ කළු පාටිය උඩට යන එක, නිල් පාටිය උඩට යන එක, හිස්ටෝග්‍රෑම් එක උඩට යන එක. ඔයාලට හිස්ටෝග්‍රෑම් මෙතනින් මේ ඔසිලේටර් එක බලන්න ඕන නම් ඔයගොල්ලෝ මේකත් අද පාටක් දාගෙන ටික් එක ටිකක් වැඩි කරගන්න. රයිට්. ඒතර ඔයාලට ඒකත් බලා ගන්න ලේසි. රයිට්. හරිද? දැන් මේ මෙන්න මෙතන මේක ක්‍රොස් වෙලා පල්ලෙහාට ඇවිල්ලා තියෙන මේ ඉන්ඩිකේටර් එක. රයිට්. මේක ක්‍රොස් වෙලා තියෙන මග. හැබැයි මට හිතන විදිහට මේක මෙහෙම මම මෙතනින් එන්ට්‍රි එක ගත්තා නම් මෙතන විනාඩි 3ක් මේක වින් කරන්න පුළුවන්. රයිට්. හැබැයි මම මේක ගන්නෙ නෑ. මට මෙතනින් සිග්නල් එක දීලා නෑ. මෙතන සිග්නල් එක කලින් තමයි දීලා තියෙන්නේ. එතකොට මම මේක පිළිගන්නේ රිස්ක් එකක් ඇතුව ගන්න ට්‍රේඩ් එකක් විදියට. ඒ නිසා මම මේක ගන්නෙ නෑ. මම හිතන්නේ අපිට අවස්ථාවක් කෙනෙකුත් නැහැ මේ නැවතත් ට්‍රේඩ් එකක් ගන්න. මොකද දැන් මේක පල්ලෙහාට ඇවිල්ලා ආයි මේ විදියට ඇවිල්ලා ආයි මෙතනින් මෙහෙම උඩට යනවා කියන්නේ විනාඩි ගාණක් යන්න පුළුවන්. බලමු අපි පොඩි අවස්ථාවක්. රයිට්. නෑ මේක මෙතනින් පල්ලෙහාට එනවා ආයි උඩට යන්න විනාඩි කිහිපයක් යයි මම හිතන්නේ. ඒ නිසා මම මෙතන එන්ට්‍රි එක ගන්න යන්නේ නැහැ. මට වීඩියෝ එක ලොකුවට අදින්නත් බෑ. මොකද දැනට විනාඩි 15කට ආසන්න කාලයක් මම වීඩියෝ එක කරලා තියෙනවා. ඔයාලා දන්නවා මම වීඩියෝස් ලොකුවට අදින්නේ නැහැ. ලොකු වෙලාවක් කරන්නේ නැහැ. හැකිතරම් ඉක්මනට අවශ්‍ය දේ බොහොම කෙටියෙන් පැහැදිලිව කියලා දීලා මම වීඩියෝ එක නතර කරනවා. මගේ හැටි. රයිට්. ඉතින් ඔව් මෙතන එන්ට්‍රි එක ගත්තා නම් මේක වින් කරන්න තිබුණා. හැබැයි මෙතනින් ගත්තා නම් මේක ප්ලෑන් කරලා ගත්තා නම් මේක වින් වෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙන්න පුළුවන්. මෙතනින් ගත්තා නම් මේක වින් කරන්න තිබුණා. හැබැයි ඒත් අපි ගන්නෙ නෑ. මේකේ මෙන්න මෙතන දෙන සිග්නල් එක නැති නිසා. අවදානමක් ගන්නෙ නෑ. හරි. ඉතින් ඔයාලට පුළුවන් මේක ප්‍රැක්ටිස් කරන්න ඩෙමෝ එකේ ප්‍රැක්ටිස් කරලා ඉන්ඩිකේටර්ස් තුන දාලා කරලා බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. මේ දැක්කද? මේ කොළ පාට කැනල් එක ටික ටික හැදෙනවා. මේක මෙතනින් ගත්තා නම් එන්ට්‍රි එක අපි මේ හරියෙන් ගත්තා නම් 1යි 2යි මේ තුන්වෙනි එක වෙන්න පුළුවන්. රයිට්. මෙන්න මේක තමයි රිස්ක් එක කියන්නේ. ඒ නිසා එහෙම ගන්නෙ නෑ.
අපි සිග්නල් එක ඉන්ඩිකේටර්ස් දෙකෙන්ම අරගෙන තමයි ගන්නෙ. හරි. ඉතින් මේක තමයි අද ලෙසන් එක. මං හිතන්නේ පැහැදිලි ඇති ඔයාලට තේරෙන්නේ නැති. මොනවා හරි පැහැදිලි තැනක් තියෙනම් අහන්න. ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න WhatsApp numbers තියෙනවා කතා කරන්න. normal call වැඩ WhatsApp message වැඩ WhatsApp call වැඩ කතා කරන්න. නොදන්න දෙයක් තියෙනම් අනිවාර්යයෙන් මං කියලා දෙන්නම්. නොමිලේ දෙන්න පුළුවන් හැමදේම මං ඔයාලට දීලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය වීඩියෝස් වල ලින්ක්ස් තියෙනවා බලන්න පුළුවන්. channel එකක් sorry ඩෙරිව account එකක් හදලා නැත්නම් අලුතෙන් account එක හදන්න link එක තියෙනවා. හදපු account එක ලොස් වෙලා අතහැරලා නම් ඉන්නේ. අලුත් account එකක් හදන්න link එකෙන් ඔයාලට පුළුවන් අපේ free signal channel එකට join වෙන්න. ඒ හරහා ඔයාලට වැඩ කරගෙන යන්න පුළුවන්. account එක හදලා මට message එකක් දාන්න. එතකොට මම ඉතුරු වැඩ හැමදේම ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඒ වගේම ඩේරු රොබර්ට්ලා ගැන මම ඔයාලට කියලා දීලා ඇති. ඉතින් රොබර්ට්ලා ඔයාලට ගන්න පුළුවන්. රොබර්ට්ලා අරගෙන අපේ free group එකට join වෙන්න පුළුවන්. lifetime free රොබර්ට්ලා ඔයාලට download කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ගොඩක් පහසුකම් අපි ඔයාලට දීලා තියෙනවා මේ වැඩ කරගෙන යන්න. ඉතින් අද දවසේ මේ පාඩමෙන් අද සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ. නැවතත් මතක් කරන්න ඕනේ මේ වෙනකන් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියන්න. right. ඔයාලට පේනවා මෙතන පොඩ්ඩක් අවුල් සහගත වේගෙන එන්නේ. ඉතින් මෙතන entry එක ගත්තා නම් මේක loss වෙනවද profit වෙනවද කියන එක ගැන දෙගිඩියාවකින් තමයි අපිට ඉන්න වෙන්නේ. ඉතින් ඒක මෙන්න මෙතනින් ගත්තත් එකයි මෙතනින් ගත්තත් එකයි. ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ හරියටම ඉන්ඩිකේටර්ස් දෙකෙන්ම සිග්නල් එක බලලා එන්ට්‍රි එක ගන්න කියලා. හරි. ඉතින් මතක් කිරීමත් එක්ක අදට ඔයාලගෙන් සමුගෙන යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්, ජයග්‍රාහී දවසක්.